ජයදත ඇස්ට්‍රොලොජි YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සමහර මිනිස්සු ඉන්නවා උපදිනකොටම රන් හැඳි කටේ තියාගෙන විශාල දේපලක් හිමි කරගෙන උපදින. හැබැයි තවත් සමහරු ඉන්නවා උපදින්නේ අතිශය දුප්පත් පවුල්වල. නැත්නම් කිසිම හවුහරණක් නැතුව අතේ සතේ නැතුව. හැබැයි පුදුමයකට වගේ ජීවිතයේ මැද හරියකට එනකොට තමන්ගේ උත්සාහයෙන් දහඩිය මාංශයෙන් මුළු ලෝකයක්ම හඳුනන කෝටිපතියන් බවට පත් වෙන්න මේ අයට පුළුවන්. ඔබ දන්නවද? ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කෙනෙක් කෝටිපතියෙක් වෙන්න තමන් උපන් ලග්නය සහ ඒ ලග්නයට හිමි ග්‍රහ බලපෑම් ඍජුවම බලපානවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ජීවිතේ කොච්චර බින්දුවට යනත් කවදා හරි දවසක තමන්ගේ දෛවය වෙනස් කරලා කෝටිපතියන් වෙන්න වාසනාව තියෙන සුවිශේෂී ලග්න පහක් ගැනයි. ඔබේ ලග්නයත් මේ අතර තියෙනවද කියලා බලන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම එකතු වෙන්න. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට දැනගත යුතු දෙයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. ඔබගේ කේන්දරයේ මූලික පරීක්ෂාවක් කරගන්න අවශ්‍ය නම් ඔබේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය comment section එකේ දාන්න. එවිට අපි නොමිලේම ඔබගේ කේන්දරය ගැන මූලික පරීක්ෂාවක් සිද්ධ කරලා දෙනවා. අපේ ලැයිස්තුවේ පළවෙනි ලග්නය තමයි මේෂ ලග්නය. මේෂ ලග්නයේ අධිපතියා වෙන්නේ කුජ හේවත් අඟහරු ග්‍රහයා. අඟහරු කියන්නේ සටන්කාමී කිසිම දෙයකින් පස්සට නොයන ග්‍රහයෙක්. මේෂ ලග්න හිමියන් උපතින්ම නායකත්ව ගුණාංග සහ දැඩි ආත්ම විශ්වාසයක් අරගෙන එනවා. ජීවිතේ කොච්චර බිඳ වැටීමක් ආවත් මුල අතින් අන්තයටම අසරණ වුණත් අඬ ඉන්නේ නැහැ. නැවත නැගිටින්න උත්සාහ කරනවා. තමන්ගේම ව්‍යාපාරයකින් හෝ රැකියාවක ඉහළම තැනට ගිහින් කෝටිපතියන් වීමේ පරම වාග්ය මේෂ ලග්න හිමියන්ට තියෙනවා. ඊළඟට අපේ දෙවෙනි ලග්නය පිළිබඳව බලමු. ඒක තමයි වෘෂභ ලග්නය. වෘෂභ ලග්නේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහය. සිකුරු කියන්නේ සැප සම්පත්, යාන වාහන සහ මුදල් වලට අධිපති ග්‍රහයයි. වෘෂභ ලග්න හිමියන් ඉතාමත් ඉවසිලිවන්තයි. ඒ වගේම මුදල් කළමනාකරණය පිළිබඳ උපන් හපන්නු. මුල් කාලයේදී සල්ලි නැතුව පීඩා වින්දත් තමන්ට ලැබෙන පුංචි මුදල පවා නිවැරදිව ආයෝජනය කරලා ස්ථාවර මාවතක් හදාගන්න මොවුන් දන්නවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30න් පස්සේ වෘෂභ ලග්න හිමියන්ගේ ධන යෝග ප්‍රබලව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපේ තුන්වෙනි ලග්නය බලමු. සිංහ ලග්නය. සිංහ ලග්නේ ලග්නාධිපති වෙන්නේ රවි හේත් සූර්යයා. රජෙක් වගේ ජීවත් වෙන්න ආස කරන්නේ සිංහ ලග්න හිමියන්. කුඩා කාලේ කොච්චර දුප්පත් වුණත් මොවුන්ගේ හිතේ තියෙන රාජකීය මානසිකත්වය සහ අභිමානය නිසාම ඔවුන් කවදාවත් සාමාන්‍ය මට්ටමක නවතින්නේ නැහැ. සමාජයේ ඉහළම තැන් වලට යාමට අවශ්‍ය පරිසරය සහ මිනිසුන්ව තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ සුවිශේෂ හැකියාවක් සිංහ ලග්න හිමියන්ට තියෙනවා. නායකත්වයෙන් සහ දේශපාලනයෙන් හෝ මහා පරිමාණ ව්‍යාපාර හරහා මොවුන් අතිවිශාල ධනස්කන්ධයකට හිමිකම් කියනවා. ඊළඟට බලමු අපේ හතරවෙනි ලග්නය. හතරවෙනි ලග්නය තමයි වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන් කියන්නේ ඊටමත් රහස්‍ය සහ දැඩි අදිෂ්ඨානශීලී පිරිසක්. මොවුන් තමන්ගේ සැලසුම් කාටවත් කියන්නේ නැහැ. තමන්ගේ වැඩේ නිශ්ශබ්ද කරලා එකපාරටම ලොකු සාර්ථකත්වයක් ලැබලා මුළු ලෝකයම පුදුම කරන්න වෘශ්චික ලග්න හිමියන්ට පුළුවන්. අන්නේ අධෛර්යමත් වන අභියෝගාත්මක ක්ෂේත්‍ර වලින් මහා පරිමාණයෙන් මුදල් උපයන්න මොවුන්ට වාසනාව ලැබෙනවා.
උදාහරණයක් විදිහට গুপ্ත විද්‍යාව, පර්යේෂණ හෝ අවදානම් සහගත ආයෝජන කියන්න පුළුවන්. ඊළඟට බලමු පස්වෙනි ලග්නය. පස්වෙනි ලග්නය තමයි මකර ලග්නය. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහය. සෙනසුරු කියන්නේ මහාන්සියෙන් වැඩ කරන මිනිසුන්ට උපරිම ප්‍රතිඵල දෙන ග්‍රහය. මකර ලග්න හිමියන්ගේ ජීවිතේ මුල් භාගය, ඒ කියන්නේ ළමා කාලය සහ තරුණ කාලය අධික කටුකයි. දුෂ්කරයි. සල්ලි භාගය හිඟයි. හැබැයි මොවුන් කිසිම දවසක උත්සාහය අතාරින්නේ නැහැ. වයසින් මුහුකුරා යද්දී තමන්ගේ සෝත්සාහයෙන් කෝටිපතියන් වෙන්නේ මෙන්න මේ මකර ලග්න හිමියන් තමයි. ඔවුන් උපයන ධනය ඊටමත් ස්ථාවරයි. හැබැයි මෙතෙන්දී මම ඔබට ඊටමත් වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔබ මේ ලග්න පහෙන් එකකට අයිති වුණත් දැනට අධික ලෙස දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබේ කේන්දරේ දැනට ගත වන රාහු, සෙනසුරු හෝ කේතු වගේ ග්‍රහයන්ගේ අසුබ දශා කාලයන් පැවතීම. ඒ වගේ කේන්දරයක දෙවැන්න, ඒ කියන්නේ ධනස්ථානයේ සහ 11 වැන්න අයස්ථානය ප්‍රබලව තිබීමත් මේ කෝටිපති යෝග ක්‍රියාත්මක වෙන්න අත්‍යවශ්‍යයි. මේ නිසා ලග්නය විතරක් නෙවෙයි තමන්ගේ කේන්දර සටහන් නිර්දව පරීක්ෂා කරලා අපල උපද්‍රව තියෙනවා නම් ඒවට නිසි පිළියම් කරලා උත්සාහයෙන් වැඩ කළොත් මේ කියපු ලග්න හිමියන්ට කෝටිපතියන් වීම කිසිසේත් නතර කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ ලග්න පහර අනිත් ලග්න හිමියන්ට වුණත් කෝටිපතිය වෙන්න පුළුවන්. ඔවුන්ගේ ග්‍රහ යෝග අනුව ප්‍රබල ධන යෝග තියෙනවා නම් ග්‍රහ පිහිටීම අනුව ඔවුන් කෝටිපතියන් වීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා එයාගේ කේන්දර වෙන වෙනම පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබගේ ලග්නයත් මේ ලග්න පහ අතර තියෙනවද කියලා බලන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනා කියලා හිතුණා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න. ජ්‍යොතිෂය පිළිබඳ මෙවැනි සත්‍ය සහ වටිනා තොරතුරු දිගටම දැනගන්න ජයදත්ත ඇස්ට්‍රොලොජි අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ලබන්න වූ දවස වාසනාවන්ත වේවා.